එහෙනම් රයිට් අපි මේ විදියට මුණ ගැහෙන සජීව මුණ ගැහෙන අන්තිම දවස නේ අපි අවුරුදු දෙක මං ගාව 9 වසරේ ඉගෙන ගත්ත භෞතික පන්තිල දරුවොත් මෙතන ඇති. ඉතින් අපි මේ විදියට ප්‍රාන්තියක මුණ ගැහිච්ච අන්තිම දවස. එක පුංචි උපදේශයක් විතරක් දෙන්න. මෙතන ඉන්න කවුරු හරි දරුවෙක් මේ අහන් ඉන්න කවුරු හරි දරුවෙකුට හෙට දවසේ ජීවිතේ වැරදුනොත් වරදින්නේ ඒ ප්‍රේමය තුල විතරයි. හරි? ප්‍රේමය තුල විතරයි. ඒකින්ද ජීවිතේ අතහරින්න ඕන ජීවිතේ පොඩ්ඩක් දාන්න ඕන දේවල් තුනයි තියෙන්නේ. ඒ ඉගෙනගෙන ඉවර වෙනකම් විතරයි. එකක් ප්‍රේමය, ආදරය, දෙවෙනි එක නිନ୍ଦ, තුන්වෙනි එක විනෝදය, කම්මැලිකම. ඔන්න ඔය කියන කාරණා දෙක තුනෙන් ඈත් වෙලා ඒ ලෙවල් වල සුපිරි ගේමක් තමන්ගේ හයියෙන් තමන්ගේ ශක්තියෙන් යන්න. අවුරුදු 16ක් මේ පොළොව මත ජීවත් වුණා. කළ යුතු දේ නොකළ යුතු දේ තව කවුරුවත් කියන්න ඕනේ නැහැ. ඒක ඔබට දැනෙනවා පුතේ. ඔබ දන්නවා. එහෙනම් මං සමුගන්නම්. රයිට් මං හිතනවා මීට වඩා වෙලාව අපරාධවතම ප්‍රාර්ථනා කරනවා පුතේ. හෙට දවසේ ලේසිම ලේසි පේපරයක් ලැබිලා උපරිම ලකුණකට